ත්‍රිකුණාමලයේ තැන්පත් කරාපු බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ප්‍රතිමාව පොලිස් දෙපාර්තමේන්තුවෙන් බුදුරජාණන් වහන්සේ අත්අඩංගුවට ගත්තා. අපේ සංස්කෘතියට ගහන්න පටන් ගත්ත ආපුව. බුද්ධ ශාසන අමාත්‍යාංශේ නැති කෙරුවා. මඤ්ඤම් කියවනවා. සිහි විකල් වෙලා. අමු කැවිලා. මේ බලය ඔරොත්තු දෙන්නේ නැහැ. මොකද මිත්‍යාවත් එක්ක ඉන්නේ මේ අය. මේ උතුම් බෝධිරාජයන් වහන්සේලා යම් වූ පෙර නිමිත්තක් දුන්. ලංකා ඉතිහාසයේ මේ අනුරගේ පාලන කාලේ විතරයි මෙච්චර විනාශයක් සිද්ධ වෙලා තියෙන්නේ. දැන් දැක්කනේ අපි 3-4 දිනේ බහිනකොට ගහලා එලවන්න ලැහැත්ති වුණා. ඒ හින්දා ඒ දේ තව ඉස්සරහට වෙයි. පාස්කුව වළක්වා නොගැනීමේ හේතුවෙන් මෛත්‍රී පාලට යවන්න උන ලක්ෂ 1000 මේ පාස්කුවටත් වඩා LTT යුද්ධයටත් වඩා JVP කලබලයටත් වඩා රටට විනාශයක් ඒ මිනිසුන් කේන්දර. වැරද්ද නිවැරදි කරලා ඒක වැරද්ද කරේ ජනාධිපති කෙනෙක් රනිල් වික්‍රමසිංහ ඒ වැරද්ද නිවැරදි කරේ වර්තමාන ජනාධිපති රටේ මහාකාරත්වයේ දරන මහා මහින්ද ප්‍රසාදනී අනුර කුමාර දිසානායක මැතිතුමා. ඉතින් එතුමාට සමස්ත රටේ ගෞරවය ප්‍රශංසාව පුද කරනවා.